එකේ තියෙන අලුත් වීඩියෝ එකකින්. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ thumbnail එකෙන් දකින්න ඇති අද මොකද්ද ගේන්න යන්නේ කියලා. ඉතින් කොල්ලනේ අද ගේන්න යන්නේ ඉන්දුනීසියන් සර්වර් එකේ අපිට මොනවද කියන ආසි කියලා. ඉතින් මං ඉන්දුනීසියන් සර්වර් account එක හදන හැටි උගලන්ට ඉස්සරහදී කියලා දෙනවා. ඉතින් මගේ channel එකත් එක්කලා හැරෙන්දි ස්ට්‍රීට් නේ කියලා මං උගලන්ට කියනවා. ඉතින් ඒ වගේම තව කියන්න ඕනේ channel එක subscribe කරලා like කරලා යාළුවන්ට බාන්න මේක share කරන්න. මේ ඒ තමයි වටින වීඩියෝ එකක් වෙයි කියලා මං හිතනවා. ඉදිරියට තව වීඩියෝ ගේන්න මං හිතන් ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝගේ subscribe එක like එක ඔයගොල්ලන් කමෙන්ට් එකෙන් ලොකු ශක්තියක් කියලා මං හිතනවා. හරි ඉතින් වැඩි කතා කරන්න නැතුව අපි යමු වීඩියෝ එකට. Oh man, I should have finished those deep fried chicken wings from last night. I'm starving. ඉතින් මම මේ තියෙන මගේ ඉන්දුනීසියන් account එකේ ඔයගේ තියෙන account එකේ තියෙන ඉන්දුනීසියා කියලා ඔයගලන්ට පේනවා මෙතන. ඉතින් මේක මචං ගොඩක් සින් තියෙනවා. එතකොට අපි මුලින්ම ගිහිල්ලා බලමු. අපි ලක්කෝලේට යමු. ඉතින් මචං මේක අපිට එන්න තියෙන ඉවෙන්ට් එක. අපි සිංගප්පූර් සර්වර් ඉන්න තියෙන ඉවෙන්ට් එක. මේක ගොඩක් දුරට අපි මේ අගෝස්තු 18 වෙනිදා එනවා කියලා තමයි අපිට කියලා තියෙන්නේ ගොඩක් දුරට. සහ මෙන්න මේ ඕගන් P90. ඉතින් බං අපේ මේකේ තියෙන්නේ වෙන විදිහකට අපේ ඕගන් සෙට් එකක් දාලානේ තියෙන්නේ. ටෝකන් ගන්න මේ සෙට් එකනේ. දැන් බලන්න ඉතින් මේ බූයා පාස් එක මේ බූයා පාස් එක විදිහට මචං මේක තව දවස් 23ක් තියෙනවා. අපි අන්තිම දවසේ මං දැන් ඊයෙන් ඉවර වුණා. ඉතින් ඒකත් පට්ටම වාසියක්. ඉතින් කොල්ලන්ට ඩයමන්ඩ් නැති කොල්ලන්ට ඩයමන්ඩ් හොයාගෙන ගන්න පුළුවන්. සහ මෙන්න මේක අප්ලෝඩ් දින් ස්පින් 25න් ඩයමන්ඩ් 195න් වගේ මේක ගන්න පුළුවන් බොහෝ දුරට. ඉතින් මචං මේ ඉන්දුනීසියන් සර්වර් එක ගැන කියද්දි දනුකය මතක් කරන්න ඕනේ. දනුකය තමයි අපි ඉන්දුනීසියන් සර්වර් එකට টপ අප් කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට টপ අප් එකක් දාගන්න ඕන නම් ඔයගොල්ලෝ දනුකයට කියලා টপ අප් එක දාගන්න. සහ මේ බාන්න මෙන්න මේක දැක්කනේ. මෙන්න මේක මට ආව ෆ්‍රී ස්පින් එක. පට්ටම වාසියක්. ඉතින් මේක පට්ටම වාසි මේ ෆ්‍රී ස්පින් එකෙන් ආවා. මේකත් මචං ස්පින් ඕගොල්ලන්ට ගන්න පුළුවන් ස්පින් 25න්. يعني ස්පින් පහක් ඩයමන්ඩ් 39යි. ඉතින් ගොඩක් අඩු ගන්න. ඉතින් අපේ මෙන්න මේ බණ්ඩල් එකයි අපේ එකට තමයි එන්නේ මේ සෙට් එක. මේකයි ඉමෝට් එකයි මේකයි මේ සෙට් එකම අපේ එකට එන්නේ. ඉතින් මේගොල්ලන්ගේ වෙන මේක දීලා තියෙනවා. තව මේක ගත්තොත් මේක හෙන්නම පරණයි. ඉන්කියුබේටර් එක හෙන්නම පරණයි මචං. මේ පට්ට පදිකයක් තියෙනවා. මේ බලහන් ඉතින් මේ පරණ බණ්ඩල් ඔය මෙව්වා. මේ හද්ද පරණ බණ්ඩල් ඕම් බලහන් මේ වෙපන් පැත්තට ගියොත් නිසා අපිට මෙහෙම බලා ගන්න ඕනේ. හද්ද පරණ වෙපන් මෙව්වා. හද්ද පරණ වෙපන්. බණ්ඩල් මුල මතක ගන්නෑ. හද්ද පරණ බණ්ඩල්. මේ තියෙන්නේ. ඉතින් මේක න අපිටත් තියෙනවා. සහ කතාවක් තියෙනවා මචං බ්ලඩ් මූන් සමුරයි මේ පාර එනවා කියලා. ඔව් මචං බ්ලඩ් මූන් සමුරයි මේ පාර එනවා. ඒත් මචං අපේ අලුත් සමුරයි කෙනෙක් ඉන්නවා. ඒ සමුරයි බ්ලඩ් මූන් සමුරයි තව සමුරයි කෙනෙකුයි තමයි ඉන්නේ. ඉතින් ගොඩක් කට්ටිය කියනවා මේ සොම්බි සමුරයිත් මේ පාර එනවා කියලා. ඒත් මචං ගාරිනකින් කිව්ව විදිහට සොම්බි සමුරයි මේ පාර එන්නේ නැහැ. සොම්බි සමුරයි රිටර්න් කරයිද දන්නේ නැහැ. බොහෝ දුරට මං හිතන්නේ නැති වෙයි. ඉතින් බං අපි යම් මෙහෙම මේ ස්ටෝර් එක පැත්තට. මේක ස්ටෝර් එක පැත්තට ගියම මචං උඹලන්ට බලා ගන්න පුළුවන්. මේ බලන්න ඩවුන්ලෝඩ් නෑ කොල්ලනේ. අලුත් account එක. නෝ ඩවුන්ලෝඩ් නෑ ඉඳන්ලකෝ. බලන්න මේ ඩයමන්ඩ් 99යි මචං මේවා. මේ මොකද ඩයමන්ඩ් 99යි. ගෝල්ඩ් ඩයමන්ඩ් 79යි. ඕගොනම් මචං ඒ රීඩ කියලා සුවර් නෑ ඕගොනම්. ඉතින් මම ඩේලි ස්පෙෂල් වලට ගියත් අපිට අපේ විදිහටම බලා ගන්න පුළුවන්. මේකේ ඩේලි ස්පෙෂල් එකක් තියෙනවා. ඉතින් මේක ෆුල් බණ්ඩල් පැත්තට ගියොත් මේ ෆුල් බණ්ඩල් මෙහෙම තියෙන්නේ. ෆුල් බණ්ඩල් නම් කොල්ල මේකේ අඩුයි. ආයෙ බොරු කියන්න ඕනේ නෑනේ. බොරු කියන්න ඕනේ නෑනේ. මේකේ ෆුල් බණ්ඩල් අඩුයි. මේකේ ෆුල් බණ්ඩල් අඩුයි. ඉතින්
පෑන් පැත්තට ගියොත් මෙහෙම තමයි තියෙන්නේ. කකුල් පැත්තට ගියොත් මචං අපිට මෙහෙම බලා ගන්න පුළුවන් මේක. තව මචං කලෙක්ෂන් වල අපිට බැටෝම එකක් ඉමෝට්. ඉමෝට් මචං අපිට බලා ගන්න පුළුවන් හાર્ඩ් බ්‍රෝකන් ඉමෝට් එක මට ඇවිල්ලා තිනවා ඩයමන්ඩ් 500 මචං පට්ටම ලාභයි. ඉතින් බං හරි බං. මේ සමානව ඩවුන්ලෝඩ් නෑ කොල්ලනේ. ට්‍රැප් එකේ ඉමෝට් එක තියෙනවා. ඕම් බලන්න මේ. I heart to emote එක මචං මේවා පට්ට පරණයි ඔයි බලපන් මේ කාර් එකේ නටන emote එක මචං මේ අලොග් එක තියෙනවා flower emote එක තියෙනවා බලපන් මේ කෝබ්‍රා emote එක මේ ඕ මචං උඹලා දැන් පාල්ලට යද්දි තමයි හීග් ගෑවෙන්නේ උඹලට ඕම් බලහන් මට හුඩු මොකක්ද මේ තියෙන්නේ ඒ කොල්ලෝ ආස ලොල ජෙම් 150යි බං මේක මචං තව සීන් නැත්නම් මේ දවසට ගන්න පුළුවන් බා අපිට. يعني අපි රිමෝට් නැත්නම් අපිට ජෙම් දාගන්න විදියක් නැත්නම් අපිට දවසකට ගන්න පුළුවන් ජෙම් 5ක් දීලා එක රිමෝට් එක. ඒක දවසක් විතරයි තියෙන්නේ. තව බේම් මේවා තියෙනවා. මේවා තියෙනවා. මේක ඒ උනාට මම මගේ හිතට අල්ලන්නේ බේම් මේක බං මේ බණියට මේක දැම්මම පට්ට අවතල්ලෝයි. එන්න මේ ටික තියෙනවා. රැම්පේජ් එකට ආපු යකෝ අපි ඩයමන්ඩ් දීලා ගත්ත කාරණේ බම් මේ කියලා මතක් වෙද්දි මේක තියෙනවා මේ පොඩ්ඩක් අවුල් නැහැ මෙන්න මේක සුපිරි වගේ බම් මට මේක අල්ලනවා ඒකත් අල්ලනවා මේ ටොයිලට් එකක් තියෙනවා මේ කොමඩ අම්මට උඩු යකෝ මේවා ඩයමන්ඩ් දීලා ගත්තේ බම් මේ ඩුවෝ ඉමෝට් එක මේ බලන්න මිස්ටි ෂොප් වලට ආපුවා නේ මේව. බල ඩයමන්ඩ් ඉත ගත්තා නේද? අනේ මචං බලපන් ඉතින්. මේ ඉතින් පට්ටම ලාභයි මචං මේ බූයි අඩේ එකක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේවා අපේ ඒ සර්වර් එකේ වගේ තියෙන්නේ. ඒ වුණාට මචං මේක මේ සර්වර් එකේ එන කේස් එකක් තියෙනවා බං මේ බලපන් මේ ටෝකන් තියෙන්නේ. මේ ටෝකන් වල පට්ට බන්ඩල් ටිකක් තියෙනවා ඔයි. අපේ සර්වර් එකේ මේ වගේ බන්ඩල් නෑ බං මේ කෙල්ලගේ බන්ඩල් එකම කෙල්ලන්ගේ බන්ඩල් මම ඔය මේකේ තියෙන්නේ අන්නේ පහරක් තියබ්බා අන්න මචං මේක නම් පහරක් මේ රැවුල මචං අපේ තිබ්බ වගේ මට මතකයි මයිනාසයි මේ රැවුලට පට්ටාසයි ඔන්න හොම තමයි කියන්නේ වැදගත්ම කාරණාව තමයි මේ බලහන් මේ බලහන් අපිට එන්නමයි කියපු පින්ක් ඩයමන්ඩ් එක පර්පල් ඩයමන්ඩ් එක මෙන්න මචං මුන්ට ඇවිල්ලා තියෙනවා කොහොමද මේ බන්ඩල් එක මචං එතකොට මචං තව ගත්තොත් මම තව තියෙනවා මේ බලන්න ජෙම් 9 යන්න එපා ජෙම් 9 මේ ජෙම් 9ක් තිබුණා මට දැන් උනත් බලන්න 550ක් තියෙනවා ඒ වුණා මම මේ බන්ඩල් එක ගන්න ඕනේ බයි මෙන්න මේ බන්ඩල් එක ගන්න මේක ඉන්නේ To me. මේක පහරක් To me. බලපන් බී මේ උපත් මේකෝ පට්ට පහරක් කොයි මේක ඕ ආතල ඉන්නේ බලමන් නිකම්ට දැන් මේ පර්චේස් කරන්නේ මේවා එනවා මේක ඇත්ත මේ සීන් එක මෙන්න ඩයමන්ඩ් මේක ඇත්ත බං බල මේවා බොරු කියලා හිතන්න එපා මේවා මචං ඇත්ත ඒවා බං ඉතින් බෝනස් එක බලපන් බලපන් අපේ 100ට ආවා මේ බලන්න ලූට් බොක්ස් එක ඩයමන්ඩ් තියෙනවා මෙතන 50ක් හම්බ වෙනවා මෙතනත් 25ක් හම්බ වෙනවා හයිපර් බුක් කරා මේ අර බුක් මේ බුක් හැම එකම දිනනවා හරි ඉතින් ඔන්න අද වීඩියෝ එක මෙතනින් ඉවරයි ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට දෙයක් ගන්න නැති කියලා ඔයගොල්ලෝ දෙයක් ගන්න නැති කියලා හිතනවා මේ වීඩියෝ එකෙන් ඉතින් බං
ඉන්දෝනේසියන් සර්වර් එකක් හදාගන්න හැටි මම ඉස්සරහට වීඩියෝ වලින් ගේනවා. ඉතින් බං මට කියන්න තින්නේ subscribe කරලා like කරලා share කරලා ඉතින් ඔය යාළුවන්ටත් යවන්න මේ ඉස්සරහට channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. හරි බං එහෙනම් එළම එනම් කොල්ලෝ අපි ගියා.